Welcome back to my channel friends. ඔයාලට කොහොමද? අද සන්ඩේ නිසා මම ගෙදර. ඉතින් මම හිතුවා මං කරන්න හිතාගෙන හිටිය වැඩක් අද පුළුවන් තරම් කරගන්න ඕනේ කියලා. මොකද ඉස්සරහට අපි move වෙන idea එකක් තියෙන නිසා ගොඩක් busy වෙන්න පුළුවන්. දැනටමත් life එක ගොඩක් busy. videos කරන්නවත් time නෑ මට. හැබැයි මං හිතාගත්තා වගේ සතියට එකක් හරි දානවා කියලා මං උපරිමේ try කරනවා. ඒක ඒ විදිහටම කරගෙන යන්න දිගටම. ඉතින් මේ මගේ normal routine එක මං collagen එකෙන් තමයි මගේ දවස start කරන්න. ඊට පස්සේ දැන් මම pre-workout එකක් ගන්නවා. මං කාලයක් තිස්සේ ගත්තේ නෑ. හැබැයි මං දැන් intense workouts වලට යන නිසා pre-workout එකක් අරගෙන මගේ calorie intake එකට අනුව breakfast එකක් අරගෙන productive විදියට ඉතින් මං උදෙන්ම කරන්නේ gym එකට යන එක මගේ නිවාඩු දවසේ. ඔගොල්ලෝ මගේ වීඩියෝස් බලලා නම් දන්නවා. ඉතින් මං ආසම නැති දෙයක් තමයි shopping කරන්න. හැබැයි මගේ ආසම දේ තමයි මගේ husband ඇඳුම් ගන්න එක. ඉතින් මම මේ වෙද්දිත් එයාට දැන් අවුරුද්දක් තිස්සේ එක ඒවා දවස් ගානේ එළියට ගියාම ගන්නවා. මං shopping center එකට ගියොත් යන්නේ කෙලින්ම men's පැත්තට. අරගෙන මම දැන් අද යන්නේ ආගේ box එක pack කරන්න. ඉතින් මට හිතුණා මං ගෙදර තිබ්බේවා ඇත්තටම check කළෙත් නෑ. මට හිතුණා ෆුල් බොක්ස් එකක් දාන්න තරම් ගෙදර ඇඳුම් නැතුව ඇති කියලා, බඩු නැතුව ඇති කියලා. ඉතින් මම ආයෙත් ගියා shopping කරන්න. හැබැයි මට අන්තිමට වෙච්ච දේ බලන්නකෝ. මගේ කාමරේට ඇවිදින්නවත් ඉඩ නෑ. ඉතින් දැන් මම මේ ඔක්කොම ටික පැක් කරලා යවන්න හදන්නේ. තව මේවලත් රෙඩි තියෙනවා. මේ ඔක්කොම ඉතින් මගේ හස්බන්ඩ්ට මං ගත්ත ඒවා තමයි. අපි move වෙන්න idea එකක් තියෙන නිසා මම හිතුවා මේවා ටික ඔක්කොම පැක් කරලා ලබන මාසෙවත් අරින්න ඕනේ කියලා. මම ඩයට් එකේ ඉන්නේ. හැබැයි මේවා දකින්න මටත් බඩගිනි යනවා. මම මේ ඔක්කොම ඇඳුරින් තිබ්බ මේ ඔක්කොමත් නෙමෙයි. මේවලත් තව තියෙනවා බඩු. පුළුවන් තරමක් මම ඇඳුරින් තිබ්බා. ඉතින් යාට ෆොටෝ එකක් යවලා යාව සර්ප්‍රයිස් කරන්න. මේක තමයි අපිට අවන්න පුළුවන් ඇවරේජ් සයිස් එක. මට පේන්නේ මේකෙන් නම් 3ක්වත් දාන්න වෙයි. Guys, unfortunately මම හිතුවටත් වැඩියේ ඇඳුම් ගොඩක් බඩු ගොඩක් තිබ්බා. එදත් මම දන්නතෝ ගිහලා අරගෙන ආවා. හැබැයි ගෙදර ඇවිල්ලා මම මේක අස් කරන්න බලද්දි තමයි මට තේරුනේ මේවා එක බොක්ස් එකකට නෙමෙයි බොක්ස් දෙකකටවත් දාන්න මදි. මට 3ක් විතර අවන්න වෙනවා මේ පාර. හැබැයි කරන්න දෙයක් නෑ. මොකද අපි මෙහෙම move වෙන නිසා මට අවන්නම වෙනවා. අනිත් එක මම ගෙනාවෙත් බොක්ස් දෙකයි ගෙදර. ඉතින් මට ආයෙත් බොක්ස් ගන්න යන්න වෙනවා. මම හිතුවට මේ වැඩේ අදත් ඉවර කරගන්න වෙන්නේ නෑ. මම මේ බොක්සස් යවන්නේ Transco එකෙන්. මමම දාලා මමම ගන්නවා වගේ නෑ. මම දාලා වෙන කෙනෙක් පික් කරද්දි ඒක හරිම අමාරු වැඩක්. අනිත් එක ලොකු ටැක්ස් එකක් පේ කරන්න වෙනවා. මම ටැක්ස් පවා ගලවලා ඉන්නේ. ඉතින් මම මේක සෝට් අවුට් කරගෙන නම් ලබන සතිය හම්බෙමු.